අපි යන්කෝ කාමරේට. මං හරි ආසයි ඔයත් එක්ක නිදහසේ කතා කර ඉන්න. කාමරේ ඉඳලා දැන් මට ඇති වෙලා තියෙන්නේ. ඔය ආපුවම විතරනේ මට එළියට එන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තනියම ආවොත් පිරිමි මං දිහා බලන්නේ අමුතු විදිහට. එහෙමත් එකක්ද? ඔව්. හොටෙල් වල ගෑනු අපි මෙහෙම තනියම ඉන්නකොට හිතන්නේ වෙන විදිහකට. ජෙනි මං කියන්නම්. ඔයාගේ පාස්පෝර්ට් එක මට දෙන්න. අපි බැඳලා රට යමු. එතකොට මේ ප්‍රශ්න මොකුත් නැහැ. ඒ අතරේ මට තව ප්‍රොබ්ලම් එකක්. මොකද්ද? මේවා සේරම කියලා ඔයාට මාව එපා වෙයිද දන්නේ නැහැ. අනේ කියන්න. මගේ එකම අක්කාගේ හાર્ට් එකේ ඔපරේෂන් එකයි කිඩ්නි එකේ ඔපරේෂන් එකයි දෙකම එකට ඇවිල්ලා. Oh my god. පව් වැඩි. අර ඉන්දියාවේ ගිහින් ඉන්නේ කෙනාද? ඔව්. එහිදි තමයි අමාරු වෙලා ඇඩ්මිට් කරලා තියෙන්නේ. දැන් මේ ඔපරේෂන් දෙක නොකර ලංකාවට එන්න බෑ. ඒගොල්ලෝ හොඳටම අසරණ වෙලා. දැන් මට කෝල් කරලා කියනවා කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. ඉතින් දැන් එයාලා හැමෝම සල්ලි හොයනවා. ඔය කියන විදිහට ලොකු ගාණක් ඇයිනේ. ඔව්. සේරම වියදම රුපියල් ලක්ෂ 35ක් විතර ඇයි කියලායි කියන්නේ. අපි ඉතින් කොහොම හරි මේ සල්ලි ටික හොයන්න එපායි. ඔයාට බැරිද මේ වෙලාවේ මට උදව්වක් කරන්න? ලක්ෂ 35ක්? ඔව්. හැබැයි මේ වෙලාවේ හැටියට මට ලක්ෂ 25ක් විතර තිබුණත් ඒක ප්‍රමාණවත්. 25ක්? මේ අක්කා තමයි මට හිටපු අම්මා. මට ඉන්න හිටින්න කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් සේරම සැපෙව්වේ එයා. ඉතින් එයා අසරණලා ඉන්න වෙලාවේ නංගි කෙනෙක් විදිහට මම එයාට උදව් කරන්න එපායි. එන්නකෝ කියන්නේ. Hello, Jenny. Good afternoon.